ආයුබෝවන් පුතේ ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක දාන්නේ අපේ පෙබරවාරි මාසයට අදාළ අපේ පන්තියේ සැලැස්ම ගැන ඔයාලට පොඩ්ඩක් දැනුවත් කරන්න. අපේ පන්තිවල දැනට අධ්‍යාපනය ලබන්නේ 2026 A level කරන, ඒ කියන්නේ මේ අවුරුද්ද A level කරන ළමයි සහ 26 27 A level කරන ළමයි. ඉතින් ඔයාලට අදාළව දැනට අපි 26 ගැන සඳහන් කරොත් 26 පන්තියේ අපි මේ මාසය තුල සති මැද පන්තිවල චාලක රසායනයේ පාඩම උදේවරුේ අපි සාකච්ඡා කරනවා. ඒ වගේම හවස් වරුවේ විද්‍යුතේ පාඩම සාකච්ඡා කරනවා. එතකොට ඒකට අදාළ චාලක රසායනය සහ විද්‍යුත එක කියන ටියුට් එක ඒ නිබන්ධන දෙක ඔයාලට පෙබරවාරි මාසයේ ටියුට් පැක් එකේ එනවා. ඒ වගේම තාප රසායනයේ පාඩම අපි සති අග පන්තිවල සෙනසුරාදා පන්තිවල කරම ගමන් ඉන්නේ. ඉතින් ඒකට අදාළ නිබන්ධන අපි ගිය මාසේ වල තියෙනවා. අලුතෙන් ළමයෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා නම් එයාලට ටියුට් එක ගෙන්න ගන්න පුළුවන් මේ ටියුට් පැක් එකත් එක්ක. හැබැයි විශේෂයෙන් ඔයාලා එක කියන්න ඕනේ. ඊට පස්සේ සතිමතක 15 අපි එවනවා. ඒ වගේම සතිමතක 14 ආන්සර්ස් එවනවා. ඒ වගේම පේපර්ස් 58 ඉඳලා 64 දක්වා එවනවා. ඒ වගේම විශේෂිතම ප්‍රෝග්‍රෑම් එක අපේ මේ ළඟදී පටන් ගත්ත කොළඹ ප්‍රශ්න ගමට 26ට අදාළව ළඟදී පටන් ගත්ත කොළඹ ප්‍රශ්න ගමට කියන නිබන්ධන පිළිවෙලේ නිබන්ධන සෙට් එකේ අපි තුන්වෙනි නිබන්ධනය පෙබරවාරි මාසෙ දෙනවා. ඒකේ විශේෂත්වය දැන් සතිමතකයේ අදාළ සාමාන්‍ය ටියුට් අපේ පන්තියේ ඕනෑම ළමයෙකුට හම්බ වෙනවා. හැබැයි කොළඹ ප්‍රශ්න ගමට එක කරලා පෙන්නපු අයට විතරයි අපි දෙක දුන්නේ. දෙක කරලා පෙන්නන අයට විතරයි තුන්වෙනි එක දෙන්නේ. ඉතින් ඔයාලා දෙකම කරලා නැත්නම් දෙකම එකපාර ගෙනල්ලා පෙන්නලා අපිට කොළඹ ප්‍රශ්න ගමට 3 ටියුට් එක ගන්න පුළුවන්. ඔන්ලයින් ළමයෙක් නා අපි ඒවා වෙනම අප්ලෝඩ් කරන්න විදිහක් තියෙනවා. ඒ විදිහට අප්ලෝඩ් කරලා ඔයාලට ඒ නිබන්ධනය ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක අපි දෙන්නේ වැඩ කරන අයට විතරයි. එහෙම කරන්න හේතුව එහෙම නොවී දුන්නා නම් ඔය කරන ටිකවත් කොළඹ ප්‍රශ්න ගමට ප්‍රශ්න ටික කරන්නේ නැහැ. ඉතින් ඒකේ හොඳ ප්‍රශ්න පාසල් වල ප්‍රශ්න ටිකක් අපි කරන්නේ. ඒක වෙනම ආන්සර් ෂීට් එකක් දෙනවා. ඒ වගේම විවරණයක් දෙනවා. ඒ ටික බලලා තව ප්‍රශ්න තියෙනවා අපෙන් අහලා ඒ නියම தත්ත්වයට තමන්ගේ කොටස් වලට දාලා දැනුම ගන්න පුළුවන් විවිධ ප්‍රශ්න කරලා. ඉතින් ඒක ඉතින් උඹනාවක් තියෙන ළමයට කරගෙන යන්න පුළුවන්. අනිත් ළමයට අතහැරලා දෙන්න නිකන් ඉන්න පුළුවන්. මම එහෙම හිතුවට අපේ පන්තියෙන් 90ක් විතර වැඩේ කරගෙන යනවා. ඉතින් මම හිතුවට වඩා ඒ වැඩේ සාර්ථකයි. ඊට පස්සේ අපි එනවා 20 27 ගාවට 20 27 පන්තියේ බලය පාඩම අපි පටන් ගන්නවා. මේක විශේෂම පොයින්ට් එකක්. බලය කියලා කියන්නේ සාමාන්‍ය අපි පන්තිවල ළමයි වැඩි වෙන්න පටන් ගන්න මාසේ පාඩම. ඉතින් ඔන්න පෙබරවාරි මාසේ අපි බලය පාඩම පටන් ගන්නවා. විශේෂිතම පාඩමක්. ඒ වගේම මොකද ඒක අපේ නිකන් සාමාන්‍යයෙන් SFT වල හදවත වගේ වෙලා තියෙන. ඒ කියන්නේ බලය පුළුවන් නම් SFT පුළුවන් වගේක් එන්නේ. ඒක ඉතින් එහෙම නෑ. විභාගයට වැඩි ලකුණක් එන්නේ නෑ බලයෙන්. එන අවුරුදු තියෙනවා අනිත් පාඩම් වලින් ගන්න පුළුවන් ලකුණු. හැබැයි මේක අනිත් පාඩම් වල ටිකක් වැදගත් වෙන නිසා බලය පුළුවන් කියන වෙනම එකක්. ඉතින් ඒක ඔයාලට හදා ගන්න ඕන. අපි පෙබරවාරි මාසේ බලය පටන් ගන්නවා. සතිමතක හම්බෙ 4 හම්බ වෙනවා. සතිමතක 3 ආන්සර්ස් හම්බ වෙනවා. ඒ වගේම පේපර් නම්බර් 22 23 24 එතන ෆුල් පේපර් එකකුත් එක්ක ඔයාලට පේපර්ස් ටික හම්බ වෙනවා. ඉතින් 26 ළමයිට බැලුවොත් තව අපිට තියෙන පෙබරවාරි මාසේ මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු වල එක්සෑම් තව අපිට දැන් පෙබරවාරි මාසේ ඔන්න දැනුවත් කිරීම කරා. තව මාස 5ක විතර වල මේ වගේ දැනුවත් කිරීමක් පවා කරන්න තියෙන බොහොම පොඩි කාලයක් තියෙනවා. 27 ළමයිට ඉතින් තව අවුරුද්දයි ඒ වගේ කාලයක් තියෙන. ඉතින් අපි මේ තියෙන කාලේ පුළුවන් තරම් උපරිමය විදිහට පළදායි විදිහට වැඩ ටික කරගෙන යන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අලුතෙන් එන ළමයෙක් හරි නැත්නම් දැනට ඉන්න ළමයෙකුට හරි මේ ඇඩ්මින් නම්බර්ස් වලට කතා කරලා දැනගන්න පුළුවන්. කෝල් කරන්න පුළුවන්, WhatsApp message එකක් දාන්න පුළුවන්, ඕන විදිහකට දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ upulesing.lk කියලා අපේ වෙබ්සයිට් එක තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට තියෙන ප්‍රශ්න ක්ලියර් කරගන්න පුළුවන්. පාඩම් යන විදිය ෆ්‍රී පාඩම් තියෙනවා. ඒවා බලන්න පුළුවන්. YouTube ගිහිල්ලා බලන්න පුළුවන්. ඒවා බලලා මොන හරි ඩවුට් වෙච්ච තැන් මගේ අරුණ දැන් තියෙනවා මේ මාස කවර් කරගෙන අර තිබුණ ආපදා කාලේ තිබුණ ප්‍රශ්න ටික නිවැරදි කරගෙන නැවත පෙබරවාරි මාසෙ ඉඳලා අපේ ස්ටාර්ට් එක අරගෙන වැඩ ටික පිළිවෙලට කරගෙන යනවා. එහෙනම් එහෙම මහන්සියලා වැඩ කරන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම ජයෙන් ජය වෙන්න ඕනේ. අයිබෝන් පුතේ.